ප්‍රාණඝාතයේ සත්තු මරණ එක. සමහරු ඉන්නවා සත්තු මරණ එක හරි කියලා කියනවා. සමහරු ඉන්නවා සත්තු මරණ එක වැරදි කියලා කියනවා. දැන් ඔබේ මනස විවෘත කරගන්න. ඒ කියන්නේ දැන් ඔන්න අර රාමුවක නෑ ඔබ. මම බෞද්ධ ඒ රාමුවේ දැන් ඔබ මොහොතකට එකෙන් අයින් වෙන්න. මොහොතකට ඔබ ඒ තමන්ගේ ආගමික රාමුවකින් ඒ තමන් කොටු වෙලා ඉන්න රාමුවකින් අයින් වෙන්න. ඔබ වෙන්න. තමන් වෙන්න. තමන් වෙලා මේ ප්‍රශ්නෙට උත්තරේ හිතන්න. ඔන්න අපි හිතමු මොකක් හරි සතෙක් ඝාතනය කරනවා. එක්කෙනෙක්ට මූලික ඉගැන්වීම තමයි මේ ඝාතනය කරන එක හරි මේක කරන්න මේක තමයි ඔයාට දිව්‍ය ලෝකෙට හරි ඒ සුගතියට යන්න තියෙන මාර්ගය. තව කෙනෙක්ට උගන්වනවා සත්තු මරන්න එපා. සත්තු මැරුවොත් ඒක තමයි දිව්‍ය ලෝකෙට යන්න තියෙන මඟ අවහිර වෙන දේ. ඒ නිසා දැන් මේකෙන් මොකද්ද පිළිගන්නේ? ඔන්න දැන් ඔබ විවෘත වෙන්න. විවෘතව හිතන්න සත්තු මරණ එක තමයි කාරණාව. හරි පළවෙනි එක. මේක කුසලයක්ද අකුසලයක්ද? මේකෙන් ගොඩ නැගෙන්නේ ඔබේ දැන් නිකම සරලවම හිතන්න මේකෙන් ගොඩ නැගෙන්නේ ඔබේ යහපත් දක්ෂතාවයක් නෙවෙයි. තව කෙනෙක්ට හිංසා කරන එකනේ. ඒතර කුසල්ද අකුසල්ද කියලා හිතුවම අපි දන්නවා මේක මොකද්ද? සත්තු මරණ එක අකුසලයක්. ඊළඟ එක මේක හරිද වැරදිද? ඇත්තටම ඔබ හිතන්න තව කෙනෙක්ගේ ජීවිතයක් නැති කරලා දාන එක ඒ තව කෙනෙක්ගේ සතෙක්ගේ හරි කමක් නැහැ. ඒ සතා මේ ලෝකෙ එළිය දැකලා ඒ සතාගේ ජීවිතය ගත කරගෙන යද්දී අපි ඒ සතාගේ බෙල්ල කපලා මරලා දානවා නම් එකමඩ හිතන්නේ ඒක හරිද වැරදිද? තමන් හිතන්න තමන්ගේ පැත්තෙන් හොඳද? ඒක තමන් හිතන්න තමන්ට උනා නම් ඒක හරිම වටින දෙයක් තමයි හැමදේම තමන් පුරුදු වෙන්න මට උනා නම් මොකක්ද වෙන්නේ හිතන්නනේ. හරිද? හරිද වැරදිද කියලා හිතුවොත් අපිට තේරෙනවා මොකද්ද? මේක වැරදි. ඊළඟ එක නුවණ තියෙන බුද්ධිමත් මිනිස්සු පැසසුමට ලක් කරාද අගෞරව කරාද? මම කියනවා දැන් රාමුවේ ඉන්න බෑ. රාමුවේ හිටියොත් තේරෙනවා මම ඉන්න රාමුව තුල අපි නුවණ තියනවා කියලා හිතන් ඉන්න අය මේක හරි කියලා අනුමත කරනවා. දැන් මෙහෙම හිතන්න මම මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මම ඉන්න රාමුවේ මම ආශ්‍රය කරන්නේ රස්තිය අදුකාරයෝ කුඩුකාරයෝ. එතකොට ඒ වගේ මිනිස්සු මද්ද්‍රව්‍ය ගැන ඉදිරිපත් කරන මතය තමයි ඒක හරි කියන එක. ඒතකොට මම හිතන් ඉන්නේ අයාලනේ හොඳයි කියලා මම හිතන්නේ. මම ඒකයි කිව්වේ තමන්ගේ රාමුවෙන් එළියට එන්න. ඇවිල්ලා නුවණ තියන අය මොකද කරන්නේ? සත්තු මරණ එක පැසසුමට ලක් කරන්නේ නැහැ. ඊළඟ කාරණාව මේක දුක් පිනිස අහිත පිනිස මත තියාන්න තව කෙනෙක්ට හිංසාවක් කරන එක කවදාවත් යහපත පිනිස පවතින්නේ නැහැ. ඒක අහිත පිනිසමයි පවතින්නේ. තමන් තුලම කොච්චර ප්‍රචණ්ඩත්වයක්, තමන් තුල කොච්චර ක්‍රූරත්වයක් ගොඩනගෙනවද? අනේකා කෙරෙහි දකින්න කෝණය දැන් සත්තු දිගට කිසිම හිංසාවක් නැතුව සතෙක් මරන්න පුළුවන් කෙනෙකුට මිනිස්සු ගැන කරුණාවක් නැහැ. ඒ කරුණාවක් නැති කෙනෙක් අකාරුණික වෙන තරමට සමාජයෙන් තමන්ටත් අකාරුණිකත්වය එනවා. ඒතකොට තමන්ට දුක පිනිස අහිත පිනිස මෙලොවදිම එනවද නැද්ද? එනවා. පැහැදිලිනේ. දැන් ඔන්න සත්තු මරණ එක කරුණු හතරත් එක්ක ගැලපුවම අකුසලයක්, වැරදි, නුවණැත්තෝ අගෞරව කරා දුක් පිනිස පවතිනවා. එහෙනම් එච්චර දැනගෙනත් ඒක කරනවද නැද්ද? Taman තේරුම් ගන්න. Taman හිතන්න. මොකද කරන්නේ? එකෙන් අයින් වෙනවා. ඔකේ අනිත් පැත්ත මෛත්‍රිය. මෛත්‍රී කරන එක හරි වටිනවා. බලන්න ඕනෙම දෙයක් පිළිගනිද්දි ඔහොම හිතන්න සරලයිද නැද්ද? සරලයි. ඉතින් බුදුහාඳුර දේශනා කරා මෙහෙම හිතන මිනිස්සෙගේ හිත හරිම නිදහස්.